වැඩියෙන් මහදහන් බලන්නේ මුදලාලිලා, ඒ කියන්නේ ව්‍යාපාරික මහත්වරු, දේශපාලඥයෝ තමයි වැඩියෙන් මහදහන් බලන්නේ. ඒගොල්ලෝ තමයි වැඩියෙන් මහදහන් පස්සේ යන්නේ. ඒගොල්ලෝ තමයි වැඩියෙන්ම මිත්‍යාව පස්සේ යන්නේ. ඕක තමයි යථාර්ථය. ඒගොල්ලෝ එන්නේ අනිවාර්යෙන් දිනන්න බලාගෙන. අපි කිව්වොත් එහෙම ඊළඟට ඡන්දේ තියෙන කාලේ ඔබතුමාට නරකයි. අපි කියන්නේ එහෙමනේ. අපි කියන්නේ ඔබතුමා පරාජය වෙනවා කිව්වොත්. අපිට මොනව වෙයිද දන්නෙත් නැහැනේ. එතුමාලාගෙන විශ්වාසත් නැහැනේ. අපිත් කියන්නේ යන්තමට. අපි කියන්නේ ඔබතුමාට ටිකක් නරකයි මේ කාලේ. ඒ විදිහට ප්‍රකාශ අපි දන්නවා මේ මිනිස්සයා අනිවාර්යෙන් පරාද වෙන බව. නමුත් අපි එහෙම කියන්නේ කියන්නත් බයයි ඇත්තටම. ඉතින් එහෙමනම් එතකොට අපි කිව්වත් ඒ මහත්තයාගේ දේශපාලන මහත්තයාගේ බලාපොරොත්තුව තමයි කොහොම හරි දිනවන්න මොනවද කරන්න ඕන. අන්න අපි හිර වෙන තැන. කාගේ හරි රජ වෙන්න වාසනාව නැත්තම් මොනව කරත් රජ වෙන්නේ නැත. ආයුෂ ගෙනාවේ අවුරුදු 60 නම් 60 තමයි. ඒක කාටවත් වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. නමුත් ඉතින් දේශපාලඥයන්ට පලාපල කියන්න ගියාම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? කොහොම හරි දිනවලා දෙන්න. එහෙම දේවල් ජ්‍යොතිෂයේ නැහැ. ඇත්තටම ওই දේශපාලඥයන් එක්ක ජ්‍යොතිෂයේ ගනුදෙනු කරන්න මම ගොඩාක් කැමැත්තක් දක්වන්නෙත් නැහැ. ඒකට අනිත් හේතුව තමයි අපිට කේන්ද්‍රයක් දැක්ක ගමන් මේ එන දේශපාලඥයා කවුද කියලා අපිට කියන්න ඕනේ නැහැ. ඔය ඔක්කොම තියෙන වෙස්මූණ ගලවලා තමයි අපිට පේන්නේ. මෙයා ලෝක හොරෙද්ද, කපටියෙද්ද, වංචනිකයෙද්ද, කාමුකයෙද්ද? ඔය ටික කේන්ද්‍ර සටහනක් දැක්ක ගමන් කියන්න පුළුවන්. ඕවා ඉතින් අපිට මූණ බලාගෙන කියන්න බෑනේ. ඒකින්ද ඉතින් අපි යන්තමට ඕක හොඳයි නරකයි ඔය වගේ බැලන්ස් කරන ස්වභාවයක් තමයි පෙන්වන්නේ. ඉතින් ඇත්තට මේකින්ද දේශපාලනෙත් එක්ක මෙන්න මේ ජ්‍යොතිෂ ගණිතනුව හරිම අමාරුයි. ඒගොල්ලෝ අපේක්ෂා කරන්නේ දිනලා දෙන්න කියලා. මිසක ඒගොල්ලෝ කාට හරි ඕන නම් එයාගේ පලාපලය දැනගන්න අපිට හරියටම කියන්න පුළුවන්. ඔයා රජ වෙනවද නැද්ද? රජ වෙලා කොච්චර ඉන්නවද නැද්ද? හැබැයි අපෙන් අහන්න ඔට්ටු නෑ. ඒක වෙනස් කරන්නේ කොහොමද කියලා. කර්මය වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔය දේශපාලඥයන් ඉස්සර මම තමයි රජ වෙන්නේ.